වණක්කම් අයිබෝවන් good morning සුබ දවසක් ආදරේ ඔයාලා හැමෝටම පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා sub එකක් ඕනේ ඉච්චරයි හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට Aduh. කැත වැඩ වෙනකොට මොකද සිරාවට උන්ට කොච්චර අවුලක් දැනෙන්නේ නැද්ද නේ අලහන් ලේත් එනවා ඔය goalkeeper මොනවද කැත වැඩේ උද චාටර් මිනිස්සු අපේ අනුර මහත්තයා ඉන්න බලන්න එඩ වා යා ආය බල අර අරු පැත්තකින් දායිනවා මේ කොම්බල උඹලා වටේ උන් ටික අර ගෑනිත් අයිනවා අර අරුත් අයිනවා කොහොම්පු අන්න මහත්තයා සමහ වෙන්න ඕනේ මේ අපි හදපුව නෙවෙයි TikTok එකේ අපේ අයියලා දාපු නේ කවදාද පෙන්වන්තිගේ හරිම ලස්සනයි ආයි බලා හරිම ලස්සනයි ඔන්නේ කන්නතෝ ඒක දැන් මේ ට්‍රෙන්ඩ් එකක් කරගෙන දී දන්නේ නැතිඳ නෑ හැම එකම වගේ මම දැක්ක කොහොමද යන හරිම ලස්සනයි හැමෝටම බෑ දනිස් බලහන් දනිස් ලෙලි නෑ අර හොඳයි රොනාල්ඩෝ ඌත් හොඳයි අම්මා දනිස් දෙක අඩ වැටුණාට අම්මා අඩ බං ඌ ගම් වටේ මෙහෙම යයිනේ බං පොඩිදා ඌ ඉන්නේ තප්පර කීයක් යනවද බං පොඩිදා මේ තප්පර 42ක් මේ වීඩියෝ එක තියෙනවා හරිද මෝ තප්පර 26 ඉඳලා යනවා හරි තප්පර 26 ඉඳලා 45 ගිය තප්පර 25යි කියමුකෝ 25 ඉඳලා 45ට 20 තප්පර 19 තප්පර 19ක් කෝ යනවා ගමවට වුණත් රවුමක් දාලා ඉන්න බෑ පුරුද මෙහෙම කරන් ඉන්නා මචං පොඩ්ඩක් බලන්න ඒ අර සද්ද ඇහුනේ මේ වෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්ද නැත්නම් අර කැඩෙන සද්දෙද ඉන දෙපැත්තට එහෙම එකද පොඩ්ඩ බලන්න අය බලන්න ඕනේ කියලා මම දන්නවා උඹලට
කණ්ඩේ හදාහද කඩන්න හොඳයි මයි බැකිය රන්වන් වත බැබලෙන්නේ මල් මල් මත මේ අපේගේ අපේ රටේ නෙමෙයිනේ මේ අර ටික්ටොක් කරලා පපාපාදි නගලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න ඇදිලා දිස්නේ දිදි රශ්මි කඳන් දැන විදාලා දිස්නේ දිදි රශ්මි කඳන් දැන විදාලා බලහංගු සුද්දෝ කියන්න බෑනේ මුන්ට කල්ලොන්ට කියපු කල රන්වන් වත බැබලෙන්නේ මල් මල් මත හස දෙන්නේ මොකක්ද අර මේ බැඳන්ගි දන්නේ නැනේ පාදි නගලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න කන්ද කපායි දිස්නේ දිදි හොඳයි නේ කඳන් දැලි විදාලා බයිනනේ මුන් හොඳයි ඇත්තට රශ්මි කඳන් දැලි විදාලා නිල් පාට ඇඳුමක් ඇඳලා කහ පාට උරයක් තියාගෙන ඉන්න මිනිස්සයා ඔන්න දැන් ගුටි කනවා. ගුටි කන්නේ සුදු පාට බෝල තියෙන ඇඳුම ඇඳපු ගෑනු කෙනාගෙන්. එයා තමයි අර හිටගෙන ඉන්නේ නිල් පාට ඩෙනිම් ඇඳපු කෙල්ලගේ අම්මා. ওই කෙල්ල සීට් එකේ වාඩි වෙලා ඉද්දි ওই මිනිස්සයා හිමීට අත ගාවා. කොහෙද ඒ පාර උන්න තඩි බාලා වල්පොල කින ස්ටේෂනේදී මේ මිනිස්සයාව කෝච් පොඩිද අත ගාවලා පොඩිද ආයෙ පොඩ්ඩක් අහමු ඒක මට හරියට පැහැදිලි නැහැ අත ගාවලාලු මචං අත ගාලා නැහැ අත ගාවලා තියෙන්නේ ඒ පාර උන්න තඩි බාලා උකුණු වල්පොල කින ස්ටේෂනේදී මේ මිනිස්සයාව ඒ කියන්නේ අත කොණ්ඩේ මොන හරි අත ගාලා උකුණු ගන්නයිදී එහෙම මොකක් කරගෙන ගියා ওই මිනිස්සයා හිමීට අත ගාවලා ඒ පාර උන්න තඩි බාලා වල්පොල කින ස්ටේෂනේදී මේ මිනිස්සයාව කෝච්චියෙන් වලින්ම බැස්සුවා. වල්පොල නේ උඹලා වල්පොලගේ කමෙන්ට් එක පොඩ්ඩක් දාන්න මේ අංකල් අඳුරනවද කියලා නංගි අඳුරුවත් කමන්නේ නැහැ ඇත්තට මේ වෙන්නේ නැද්ද මන්නේ මිනිස්සු දකිද්දි අවුල් ඉතින් පව් අර එක අතන පැත්තේ ඉඳලා රුත් ගන්නවා හරි පිරිමික ඌ ඒ පාරුණ තඩි බාලා වල්පොල කින ස්ටේෂනේදී ඒ මිනිස්සයාව කෝච්චියෙන් වලින්ම බැස්සුවා. අර සුද්දෙකුත් ඉන්නවා අතන. සිද්ධිය. කානවා රට කානවා තෝ එහෙනම් අදට ඉවරයි කානවා තෝ සබ්ස්ක්‍රයිබ් කරපා කානවා තෝ නැත්තම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න බයි